ආයුබෝවන් දුවේ පුතේ ආදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝවම ගුරුබස් YouTube channel එකට. මුලින්ම කියන්නම් අද වීඩියෝ එක කාටද කියලා. A level වලට සිංහල කරන දුවල පුතාලට තමයි අද වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යන්නේ සමනලයා පද්‍ය පන්තියෙන් ලස්සනට රසාස්වාදයක් ලියා ගන්න දැනගන්න ඕන කරුණු මොනවද කියන එක. අපි කලින් වීඩියෝ එකකින් ඔයාලට කියලා දුන්නා සමනලයා පද්‍ය පන්තිය අර්ථ පැහැදිලි කිරීම. ඒ වගේම මේ පද්‍ය පන්තිය ඇසුරෙන් විචාර ලියන්න අවශ්‍ය වුණොත් මොනවාද පාඩම් කරගන්න ඕන කවි කියන එකත් අපි ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් අපි දැන් යමු අද අපේ පාඩමට. සමනලයා පද්‍ය පන්තිය විතරක් නෙමේ පුතේ. ඕනම පද්‍ය පන්තියක් රසාස්වාදය කරන්න කලින් ඔයාලා ඒ පද්‍ය පන්තිය හොඳින් කියවලා ඒ පද්‍ය පන්තිය පිළිබඳව සොයා ගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. අන්න ඒ කරුණු ටික පාවිච්චි කරලා තමයි ඊළඟට ඔයාලට ලස්සන රසාස්වාදයක් විචාරයක් ලියා ගන්න පුළුවන් වෙන්නේ. මේ දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්න තියෙන්නේ අන්න ඒ කරුණු ටික. පළවෙනි එක තමයි අරමුණ, ඊළඟට වස්තු විෂය, අපි මේකට අත්දැකීම කියලත් කියනවා. ඊළඟට භාෂාව කොයි වගේද, සංකල්ප රූප භාවිතය, දෘෂ්ටි කෝණය, ආකෘතිය, නිගමනය. මෙන්න මේ කරුණු ටික අපි හොඳින් හොයාගන්න ඕනේ. මේ ටික හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ඕනම පද්‍ය පන්තියක් ඇසුරෙන් ලස්සන රසාස්වාදයක් ලියාගන්න. එහෙනම් පුතේ දැන් අපි බලමු සමනලයා පද්‍ය පන්තියේ මේ කියන දේවල් කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා. ඒ අතරතුරේම අපි රසාස්වාදේ ලියාගන්නේ කොහොමද කියලත් ඔයාලට කියලා දෙන්නම්. අපි මෙතනදී වැදගත් කරුණු විතරයි ස්ක්‍රීන් එකේ දාන්නේ. ඔයාලට අනිකුත් අවශ්‍ය කරුණු තියෙනවා නම් ලියා ගන්න පුළුවන්. සමනලයා පද්‍ය පන්තිය නිර්මාණය කරපු කවියගේ අරමුණ තමයි පුතේ සොබාදහමේ අසිරිය සහෘදයා ඉදිරියේ ඉදිරිපත් කරන එක. එතකොට ඒක විස්තර කරලා කිව්වොත් අපිට කියන්න පුළුවන් දැන් මුළු විශ්වයම අපූර්ව සුන්දරත්වයක් ඇති කරන සුන්දරත්වයෙන් සනසන තැනක් තමයි සොබාදහම. අන්න ඒ සොබාදහමේ අසිරිය රමණීය බව සහෘදයාගේ හදවතේ සිතුවම් කරන එක. නැත්තම් සහෘදයාට ඉදිරිපත් කරන එක තමයි කවියාගේ මෙතන ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. මේක ඔයාලට තවදුරටත් මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන්. දැන් මේ මිහිතලයම සොඳුරු කරන නිර්මාණයක්නේ පුතේ සොබාදහම කියන්නේ. එතකොට සොබාදහමේ හංගලා තියෙනවා ඇහැට පෙනෙන දේවල්, අපේ ගතට දැනෙන දේවල්, සිතට හැඟෙන ගොඩාක් දේවල් මේ සොබාදහමේ හංගලා තියෙනවා. සොබාදහමට අයිති වෙනවා මිනිස්සු, සත්තු, ගහකොළ, ඇලදොළ මේ ඔක්කොම සොබාදහම කියලා අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ සොබාදහම තමයි මුළු විශ්වයම ලස්සන කරන්නේ, සුන්දර කරන්නේ. ඉතින් මේ අපූර්ව සොබාදහම පිළිබඳ සහෘදයට ඉදිරිපත් කරන එක තමයි කවියාගේ සරල අරමුණ. ඊළඟට අපි බලමු මේ සඳහා යොදාගත් වස්තු විෂය, එහෙම නැත්නම් අත්දැකීම මොකක්ද කියලා. කවියා මෙතනදී අපූර්ව අත්දැකීමක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ තමයි පුතේ සමනලයා. සමනලයාගේ හැසිරීම්, සමනලයාගේ ස්වරූපය පදනම් කරගෙන තමයි කවියා සොබාදහමේ අසිරිය සහෘදයට ගෙන එන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒකට උදාහරණ විදිහට අපිට නුඹතල ලහිරු බබලයි උණුසුම්ය පවන් කියන කවිය ඉදිරිපත් කරලා ඒ කවියේ තේරුම සරලව කියලා මේ ඇසුරින් සොබාදහමේ අසිරිය පෙන්නලා දීලා තියෙනවයි කියලා අපිට ඒක ලියලා ඉවර කරන්න පුළුවන්. කවියේ තේරුම දැනගන්න අපේ කලින් වීඩියෝ එක බලන්න පුතේ. අපි කෙටියෙන් කිව්වොත් මේක කොහොමද ලියාගන්නේ කියලා. සමනලයා කියන්නේ සොබාදහම වර්ණවත් කරන ලස්සන සොඳුරු සතෙක්. ඉතින් එයා උදේ පාන්දර ලාහිරු රශ්මිය මැදින් පියාඹගෙන එන හැටි, ඒ අතර මීමැස්සෝ ගුමුගුමු හඬ නගමින් මල් පැණි බිබී ඉන්න හැටි, ඒ අතරින් සමනලයා කොහොමද සොබාදහමේ අසිරිය අත්විඳගෙන ඉදිරියට පියඹගෙන ඉන්නේ කියලා කවියා
කවියා අපූරු ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ දසුන ඉදිරිපත් කිරීම තුළින් කවියා සහෘදයා ඉදිරියේ සොබා දහමේ අසිරිය පෙන්නලා දීලා තියෙනවයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ සොබා දහමයි පරිසරයයි ඊටා සංවේදීව නිර්මාණශීලීව ගොඩනගන්නත් කවියා සමනලයා කියන මේ අත්දැකීම අපූරු ලෙස පාවිච්චි කරලා තියෙනවා. ඒකට උදාහරණ විදිහට "තුතුණු කැලුම් සිහිලෙන් නැහැ වෙවී වරෙන්" කියන කවිය ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගැන මෙන්න මෙහෙම කියන්න පුළුවන්. සමනලයා කියන්නේ අවිහිංසක සතෙක්නේ. සොබා දහමත් අන්න ඒ වගේ අවිහිංසක බවින් යුතු තැනක්. ඒ වගේම සමනලයාගේ ගමන ලාලිත්‍යයි, සුන්දරයි. අන්න ඒ සුන්දරත්වය සහෘදයා වෙත ගෙනීමට කවියා සමත් වෙලා තියෙනවයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කවි පන්තිය පුරාම සොබා දහමයි සමනලයයි අතර ඇති සම්බන්ධතාවය අපූරු ලෙස ඉදිරිපත් කරන්න කවියා සමත් වෙලා තියෙනවයි කියලා අපිට අත්දැකීම පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. අපි එහෙනම් බලමු පුතේ සමනලයා පද්‍ය පන්තියේ භාෂා භාවිතය කොයි වගේද කියන එක සහ ඒ ගැන කොහොමද ලියාගන්නේ කියලා. අපිට මෙන්න මේ විදිහට ඒ ගැන ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම කාව්‍ය නිර්මාණයක සාර්ථකත්වයේ රැඳිලා තියෙන්නේ පුතේ නිර්මාණකරුවා භාවිතා කරන භාෂාව මත. සමනලයා පද්‍ය පන්තියේ කවියාත් කාව්‍ය නිර්මාණයේ පුරාම සාර්ථක භාෂා භාවිතයක් අනුගමනය කරලා තියෙනවා. පළවෙනිම වැදගත් දේ තමයි සරල සුගම භාෂා භාවිතය. ඕනම කෙනෙක්ට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට සරල භාෂාවක් භාවිතා කරලා තියෙනවා. ඊළඟට මෙහි සමහර තැන්වල සාම්ප්‍රදායික භාෂාවක වචන භාවිතා කරලා තියෙනවා. ලහිරු, බිඟු කැල, පවන් නවන්, සිරියල් තරාවක, පුෂ්ප රාගය, නේන් වගේ වචන ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊළඟට විවහාරගත භාෂාව. නැහැවෙවී වරෙන්, සමනල මිතුරන ඔබටයි මගේ ආයුබෝවන්, සමනල පුෂ්ප රාගය මා ළඟට වරෙන් ගේ විවහාරගත යෙදුම් මෙහි භාවිතා කරලා තියෙනවයි කියලා පැහැදිලි වෙනවා. ඊළඟට ශබ්ද මාධූර්ය ආරක්ෂා කරගන්න කවියා කාව්‍ය නිර්මාණයේ තුලදී අසම්භාව්‍ය ක්‍රියාපද ගොඩක් භාවිතා කරලා තියෙනවා. මැකෙද්දී, දිලෙද්දී, බලද්දී, පිපෙද්දී වගේ ක්‍රියාපද ඒකට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම යමක භාවිතා කිරීම තුලිනුත් ශබ්ද මාධූර්ය ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම ධ්වනිපූර්ණ භාෂාවක්ද කවියා මේ නිර්මාණය රචනා කිරීම සඳහා යොදාගෙන තියෙනවයි කියලා අපිට ලියන්න පුළුවන්. ඒ ගැන අපිට මෙහෙම විස්තර කරන්න පුළුවන්. දැන් මිනිස්සු වැරදි කරන්න යනකොට සැලකිලිමත් වෙනවනේ. අනිත් දේවල්ට වඩා සැලකිලිමත් වෙන ප්‍රමාණය වැඩි. ඒ වගේ චර්යාවන් ප්‍රදර්ශනය කරනකොට එහිත් සුන්දර බවක් තියෙනවා. ඒන් වල මුවන් වටපිට බලද්දී යන කාව්‍යපාදයෙන් කවියා ඒ බව දනිතවත් කරලා තියෙනවා. ඒ කොහොමද කිව්වොත් හේන් වලට දැන් මුවා පැමිණෙනවනේ. ඒ පැමිණෙන්නේ ගොවියාගේ අස්වැන්න හොරකම් කරන්න. එතකොට ගොවියා පැමිණුනොත් එහෙම Tamanට වෙනදී මුවා දන්නවා. ඉතින් ඒ නිසා මුවන් හේනට එන්නේ ඇස් යොමලා වටේ බලලා විපරම් කරමින් ගොවියා එනවද කියලා බල තමයි හේනට එන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපූරු භාෂා උපක්‍රම කවියා මේ පද්‍ය පන්තිය රචනා කරද්දී යොදාගෙන තියෙනවයි කියලා ලියාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු සංකල්ප රූප භාවිතය පිළිබඳ. දැන් පුතේ ඒ ගැන විස්තර කළොත් කවියා නිර්මාණය කර සජීවී බව ආරක්ෂා කරන්නේ මේ කවියා ප්‍රතිනිර්මාණය කරනු ලබන මේ සංකල්ප රූප කියන දේ මත. එතකොට කවියා මේ කාව්‍ය නිර්මාණයේ පුරාම සංකල්ප රූප බොහොමයක් භාවිතා කරලා තියෙනවා. කවියා මුලින්ම ගසින් ගස මලින් මල සිඹගෙන එන සමලල් රෑනක් ගැන අපූරු සිතුවමක් මවලා පෙන්නනවා. ඊළඟට ගුමු ගුමු හඬ නගමින් මල් පැණි බොමින් මල් මත සරමින් ඉන්න මීමැසි සමූහයා ගැනත් දසුණක් සිතෙහි සිතුවම් කරනවා සහෘදයාගේ. ඊළඟට ඒ වෙලාවේ අවට පරිසරය කොයි වගේද, අවට පරිසරය පිළිබඳව සජීවී දසුණක්ද ඒ වගේම තමයි පුතේ කවියා මේ පද්‍ය පන්තිය තුල තියෙන හැම කාව්‍ය පාදයකටම අපූර්ව වූ සංකල්ප රූපයකින් සරසලන්න උත්සාහ කරලා තියෙනවා. ඒ තුලින් සහෘදයාගේ සිතේ රමණීය බව, සුන්දර බවක් ඇති කරලා තියෙනවයි කියලා අපිට කියන්න පුළුවන්.
කවියා මේ පද්‍ය පන්තිය නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන දෘෂ්ටි කෝණය තමයි පුතේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඒ කියන්නේ මේක කවිය ඉදිරිපත් කරලා තියෙන්නේ තමා විඳින දෙයක් විදිහට. එතකොට ඒ බව පැහැදිලි වෙන කාව්‍ය පාද අපිට පෙන්වන්න පුළුවන්. සමනොල මිතුරන ඔබටයි මගේ ආයුබෝවන්, සමනොල පුෂ්පරාගයේ මා ළඟට වරෙන්, මේවා තියෙන මගේ මා කියන වචන වලින් මේකේ දෘෂ්ටි කෝණය අපිට පැහැදිලි වෙනවා. මේකෙන් කවියයි ඒ වගේම සහෘදයයි කියන දෙන්නම මේ දිහා බලන්නේ එකම විදිහට. එතකොට කවියට පහසුයි කවියා ලැබපු අත්දැකීම සහෘදයා වෙත ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ කවි පන්තිය සඳහා කවියා යොදාගෙන තියෙන ආකෘතිය තමයි සිව්පද කාව්‍ය ආකෘතිය. පේලි 4කින් යුතු සිව්පද කාව්‍ය ආකෘතිය තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් අවසානයේට පුතේ අපිට රසාස්වාදයේ මේ විදිහට අවසන් කරන්න පුළුවන් නිගමනයේ ඉදිරිපත් කරලා. ඉහත කරුණු සියල්ලම විමසලා බලද්දී සමස්තයක් විදිහට මේක අපිට සාර්ථක නිර්මාණයක් කියන එක හොඳටම පැහැදිලි වෙනවා. කවියාගේ අරමුණ මුදුන්පත් කරගන්න ගැළපෙන අත්දැකීමක් වගේම ඒ අත්දැකීම රසවත්ව පාඨකයාට ලබා දෙන්න අපූරු භාෂාවක් භාවිතා කරලා මේ අපූරු ලෙස ඉදිරිපත් කිරීම නිසා මෙය සාර්ථක නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවායි කියලා අපිට අවසන් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් පුතේ සමනලයා පද්‍ය පන්තිය ගැන ලස්සන රසාස්වාදයක් ලියා ගන්න. දැන් ඔයාලා දන්නව රසාස්වාදයට ඇතුළත් කරන්න ඕන කරුණු මොනවද කියන එක ගැන. ඉතින් මේ පාඩම ගැන තවත් මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වෙන පාඩම් මොනවා හරි ඔයාලට දැනගන්න ඕන නම් ඉක්මනට දැනගන්න ඕන පාඩම් මොනවා හරි තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. අපි වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවටත් බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් පුතේ අලුත් වීඩියෝ එකක් අරන් එන පොරොන්දුව මත අදට අපි ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම ආයුබෝවන්.